අයිබෝන් සියලු දෙනා මට ටෙක්රුක YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් Binance එක පාවිච්චි කරලා ලෝකෙ මිනිස්සු ලක්ෂ ගණන් සල්ලි හොයද්දි ඔයගොල්ලෝ තමයි Binance කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැද්ද? එහෙම නැත්නම් Binance account එකක් හදලා ඒකට සල්ලි දාගන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නේ නැද්ද? එහෙම නැත්නම් Binance කියන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් විතරක් කරන්න පුළුවන් එකක් කියලාද ඔයගොල්ලෝ හිතන් ඉන්නේ? ඉතින් එහෙම හිතන් ඉඳියන ඔයගලන්ට ගොඩක් වැරදිලා. Binance එකේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක දිගටම බලන්න. ඔයගලන්ට දන්නේ නැති ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මම මේ වීඩියෝ එක කොටස් වලට කඩනවා. එතකොට ඔයගලන්ට ගොඩක් ලේසි ඔයගලන්ට අවශ්‍ය දේ කොතනද කියලා බලන්න. ඉතින් එතකොට ඔයගලන්ට Binance account එකක් හදපු කෙනෙක් නම් එතනින් එහා දේවල් ටික නම් දැනගන්න ඕනේ. ඒ Binance account එක හදනකොටද skip කරලා යන්න පුළුවන්. ඒ වුණාට මම රෙකමන්ඩ් කරන්නේ නම් ඔයගලන්ට අනිවාර්යෙන් දිගටම වීඩියෝ එක බලන්න. මොකද මේකේ දන්නේ නැති දේවල් මොනවා හරි තිබ්බොත් එහෙම ඕගලන්ට සම්පූර්ණ වීඩියෝ එක බලන එක ගොඩක් වටිනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක කඩන කොටස් තමයි එකක් Binance කියන්නේ මොකද්ද? ඒ වගේම Binance එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඊට පස්සේ අපි Binance account එක හදන්නේ කොහොමද කියලා කියනවා. ඒ වගේම Binance account එකේ payment method එක add කරන්නේ කොහොමද? bank account එකක් add කරන්නේ කොහොමද කියලාත් ඊළඟට මම ඔයගලන්ට කියලා දෙනවා. ඊට පස්සේ Binance එකට අපි කොහොමද ඩොලර්ස් දාගන්නේ? USDT විදියට P2P අපි කොහොමද ඩොලර්ස් buy කරන්නේ? ඒ වගේම ඩොලර්ස් sell කරන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. එහෙනම් වැඩි බල ඉන්න දෙයක් නැහැ. අපි ගෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් මොකද මේ Binance කියන්නේ? Binance කියන්නේ cryptocurrency exchange කරන්න හදපු platform එකක්. ඉතින් මේක හරහා ඔයගලන්ට පුළුවන් crypto buy කරන්න පුළුවන්, ඒ වගේම crypto sell කරන්න මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වුණාට Binance එකෙන් අපිට කරන්න පුළුවන් crypto sell කරන්න, crypto buy කරන්න විතරක් නෙවෙයි. මේකෙන් අපිට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. හිතන්න ඔයගොල්ලෝ කොහේ හරි travel කරන කෙනෙක් කියලා. ඔයගොල්ලෝ එක එක රටවල travel කරනවා. ඉතින් ඔයාලට ඩොලර්ස් තියාගන්න ඕන නම් ගොඩක් ලේසියෙන් Binance එකට ඩොලර්ස් දාලා ඒ තැන් වලට ගිහිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව මාරු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ සංචාරක ඒරියා එකක ඉන්නවා කියලා හිතන්නකෝ. ඔයගොල්ලෝ සංචාරක ඒරියා එක shop එකක් ගන්නවා. මෙහෙම shop එකක් කරන කෙනෙක් නම් එතනදිත් ඔයගලන්ට Binance Pay හරහා පුළුවන් ඒගොල්ලන්ගේ payment USDT විදියට ගන්න. ඒතකොට ඩොලර්ස් වලින් තමයි ඔයගලන්ට payment කරන්නේ. ඒකත් ඔයගලන්ට ගොඩක් ලේසියි. මොකද රුපියල යගේ අඩු වුණා ඩොලර් එක යගේ ගොඩක් අඩු වෙන්නේ නැහැ නේ. ඩොලර් එක එන්න ගණන් යන එකනේ වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයගලන්ට ඩොලර්ස් කරලා තියාගත්තාම ඒක ගොඩක් වටිනවා. තව ඔයගොල්ලෝ දන්නවනේ ඔයගලන්ට ඩොලර් ගන්න ඕන නම් ඩොලර් දාන account එකක් හදන්න නම් බැංකුවේ අපේ documents ගොඩක් ඉල්ලනවා. ඉතින් ඩොලර් account එකක් හදන්නත් වැඩි මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයගලන්ට Binance account එකක් හදලා ඒකටත් USDT විදියට ඩොලර් තියාගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට මේකේ P2P කියලා option එකක් තියෙනවානේ. මේ හරහා ඔයගලන්ට ඩොලර් එකේ ගාන අඩු වුණාම ඩොලර් buy කරලා ඩොලර් එකේ ගාන වැඩි වුණාම ඩොලර් විකුණන්න පුළුවන්. ඉතින් මේ හරහාත් ලාභ ගන්න අය ගොඩක් ඉන්නවා. ඔයගලන්ට මේ app එක download කරලා බැලුවට පස්සේ තේරෙයි කොච්චරනම් ඒගොල්ලෝ trade කරලා තියෙනවද කියලා. මොකද P2P ගියාම අපිට ඒගොල්ලෝ කරපු trade ප්‍රමාණයක් බලන්න පුළුවන්. ඉතින් මේකත් business එකක් කරගෙන වැඩ කරගෙන යන කට්ටියක් ඉන්නවා. ඒක නිසා ඔයගලන්ට crypto trading විතරක්ම නෙමෙයි Binance එකෙන් කරන්න පුළුවන්. ඔයගලන්ට තව ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් මේ account එක හදාගත්තා කියලා ඔයගලන්ට කිසිම පාඩුවක් නැහැ. ඒ වගේම මේ Binance account එක හදාගත්තට පස්සේ ඔයගොල්ලෝ මේකේ password email මේ දේවල් කිසිම කෙනෙක් එක්ක share කරගන්න එපා. ඒ දේවල් ඕගොල්ලෝ පෞද්ගලිකව තියාගන්න. මේවා කාට හරි දීලා නැත්නම් ඕගොල්ලෝ වෙන කෙනෙක්ට කියලා කරගන්නත් එපා. එහෙම කරගත්තොත් එහෙම සල්ලි නැතිවීමේ risk එකක් තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ මේක හදාගෙන ගොඩක් ලේසියෙන් ඕගොල්ලන්ට Binance account එක හදාගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු කොහොමද Binance account එකක් හදන්නේ කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ෆෝන් නේ. ගොඩක් අය තමන්ට තියෙන ෆෝන් එකෙන් හදන නිසා මම මේකේ කොහොමද අපි ෆෝන් එකෙන් හදන්නේ කියලා කියලා. ඉතින් ෆෝන් එක කරා මේක කරනකොට ඔයගලන්ට වෙරිෆිකේෂන් කරද්දිත් ගොඩක් ලේසි. ඒක නිසා ඔයගලන්ගේ ෆෝන් එකකින් මේක හදන්න. ඔයගලන්ට මම මේ කොටස් වෙන් කරලා තියෙන නිසා ඔයගලන්ට මේකේ වීඩියෝ එකේ ටයිම් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ Binance account එකක් හදලා තියෙන කෙනෙක් නම් එහෙම නැත්නම් Binance account එක හැදුවට පස්සේ ඔයගලන්ට bank account එක add කරගන්න දන්නේ නැත්නම් ඒ වගේම ඔයගලන්ට P2P හරහා dollars buy කරන්න දන්නේ නැත්නම් මේ දේවල් දැනගන්න ඕන නම් ඔයගලන්ට time එකෙන් time එකට මාරු වෙලා මේක බලන්න පුළුවන්. ඒ වුණාට මම recommend කරන්නේ නම් ඔයගලන්ට වීඩියෝ එක දිගටම බලන්න. වීඩියෝ එක skip නොකර බලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නේ නැති දේවල් මොන හරි තිබ්බොත් එතකොට අල්ලගන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගාම notification එකක් එයි. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගලන්ට Binance app එක download කරලා ඒකේ login ගිහිල්ලා මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේකේ description එකේ link එක දාලා තියන්නම්. ඒකෙන් ගිහිල්ලා account එකක් create කරගන්න පුළුවන්. හරි. ඕගොල්ලෝ මුලින්ම ඔයගොල්ලන්ගේ Play Store එහෙම නැත්නම් Apple Store ගිහිල්ලා Binance app එක download කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට මේ වගේ sign up කියලා තියෙන උඩ මෙන්න මේක touch කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ login කියලා එකක් එයි. මෙතනට ඔයගොල්ලෝගේ email එක type කරන්න. ඔයාලට මෙතන පේනවා ඇති මෙතන පහළ තියෙනවා continue with Google කියලා. ඔයගලන්ට මෙතනින් ගිහිල්ලත් මේකට log වෙන්න පුළුවන්. ඒ වුණාට මම recommend කරන්නේ ඔයගොල්ලෝ මෙතනට email එක type කරලා continue දීලා ඊට පස්සේ එන password එකත් ඔයගොල්ලෝ manual type කරන්න. මොකද අපි මේකට සල්ලි දානවානේ. ඒක නිසා අපි security පැත්ත ගැන ගොඩක් හිතන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ මෙතන type කරනවා නම් තමයි ගොඩක්ම හොඳ.
ඉතින් මම මේ account එක create කරන්න ඔයගලන්ට create කරන විදිය පෙන්නන නිසා මම continue with Google ගිහිල්ලා මෙතනට මගේ Google account එකක් add කරගන්නවා. ඕගොල්ලෝ කරනකොට මේක අනිවාර්යෙන් type කරලා කරන්න. ඒක තමයි ගොඩක්ම හොඳ ක්‍රමය. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ Binance account එකක් දැනටමත් තියෙනවද කියලා එකක් තියෙනවා. මෙතනදී ඔයගලන්ට Binance account එකක් නැති නිසා create a new Binance account කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙතන ඒගොල්ලන්ගේ terms වලට agree වෙන්න තියෙනවා. මේකට tick එකක් දාලා continue දෙන්න. ඊට පස්සේ ඔයාලා මේන message එකත් next දෙන්න. ඊළඟට ඔයගලන්ට එනවා මෙන්න මේ විදිහට load වෙයි verification page එක. මෙතනදී ඔයගොල්ලෝ verification එක කරගන්න ඕනේ. මේ verification එක අනිවාර්යෙන් හරියටම කරගන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලන්ගේ Binance account එක වැඩක් නැති වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ මෙතනදී ID card එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඔයගොල්ලන්ගේ පරණ ID card එකක් වුණත් පුළුවන්. හැබැයි අලුත් ID card එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. අලුත් ID card එකක්, passport එකක්, එහෙම නැත්නම් driving license එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන verification එක කරන්න බලාපොරොත්තු වෙන document type එක select කරලා continue දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ page එකක් open වෙයි. මේකට ඔයගොල්ලන්ට මෙතනදී ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩ් කරන ෆොටෝ එක ඔයගොල්ලෝ කලින්ම අරගෙන තියාගන්න. ඔයගොල්ලන්ගේ ID card එකේ දෙපැත්තම හොඳ පැහැදිලි ෆොටෝ එකක් අරගෙන තියාගන්න. ඊට පස්සේ මේ අප්ලෝඩ් ෆොටෝ කියන එක ටච් කරලා කන්ටිනියු කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට ID card එකේ front එක සහ back එක අප්ලෝඩ් කරන්න තියෙනවා. මේකත් හරියටම ඔයගොල්ලෝ මේ අප්ලෝඩ් කියන එක ටච් කරලා front එකයි back එකයි අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අපි කන්ටිනියු කරගන්නවා. දැන් අපිට එනවා අපේ face verification එකක් කරගන්න. මේකට ඔයගොල්ලෝ අප්ලෝඩ් කරපු document එකේ ඉන්න කෙනාම වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාලා අප්ලෝඩ් කරපු ID එකේ ඉන්න කෙනාම තමයි මේ verification එකෙත් ඉන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ continue දෙනවා. මේක continue දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ කැමරාව open වෙයි. මෙතනදී ඔයගොල්ලන්ගේ face එක හරියටම scan කරගන්න. මේක වැරදුනොත් එහෙම ඔයගොල්ලන්ට account එකක් create කරගන්න බැරි වෙනවා. ඒ වෙරිෆිකේෂන් එකත් ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ පේජ් එකකට එනවා. මෙතනදී ඔයගොල්ලන්ගේ ඉන්ෆර්මේෂන් ටික කන්ෆර්ම් කරගන්න ඕනේ. මෙතනට ඔයගොල්ලන්ගේ නම වැටිලා තියෙනවා, ඒ වගේම උපන්දිනය වැටිලා තියෙනවා. මේ දේවල් වල මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඔයගොල්ලන්ට මෙතන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ පහළට ගියාම ඔයගොල්ලන්ට මෙතන postal code එකක් බලා ගන්න පුළුවන්. මේ postal code එක තමයි ඔයගොල්ලන්ගේ city එක වැරදිට තියෙනවා නම් ඒකත් ඔයගොල්ලෝ හරියට postal code එක බලලා ඒකයි city එකයි දාගන්න. ඒ වගේ මෙතන උඩ ඇඩ්‍රස් එක ඔයගොල්ලන්ගේ බ්ලැන්ක් තියෙන්නේ. මෙතන අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ ID card එකේ තියෙන එහෙම නැත්නම් driving license එකේ තියෙන ඇඩ්‍රස් එක type කරන්න ඕනේ. මේක type කරලා continue දෙන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ගේ account එක ඒගොල්ලෝ review කරලා බලලා තමයි approve කරන්නේ. මෙතන මේක විනාඩි 30ක් කියලා වැටුණාට සාමාන්‍ය විනාඩි 5න් 10න් මේක approve වෙනවා. ඔයගොල්ලන්ට මේ උඩ වෙන විදිහ ඉරි කෑල් තුනක් තියෙනවා. මෙන්න මේක touch කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ගේ username එක යටිනුත් pending කියලා වැටලා තියෙනවා. මෙතන දකුණු පැත්තේ මේ තව පොඩි ඉදරයක් තියෙන්නේ. අන්න ඒකත් touch කරන්න. ඒක touch කරාට පස්සේ එන මේ page එකේ verification කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන්. දැන් විනාඩි 5ක් වගේ වෙනකොට මගේ account එක verified වෙලා තියෙනවා. කලින් pending කියලා වැටලා තියච්ච තැන දැන් verified කියලා වැටලා තියෙනවා. අපි කලින් වගේම මේක තව ඇතුළට ගිහලා බැලුවොත් එහෙනම් මෙතන සම්පූර්ණ මේ විස්තරය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මගේ account එක දැන් verified වෙලා තින්නේ. ඒ වගේම රටත් මෙතන උඩ ශ්‍රී ලංකා කියලා වැටලා තියෙනවා. ඉතින් දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද අපි profile picture එකයි username එකයි වෙනස් කරන්න කියලා. මේ account info වලට ඔයගලන්ට ආවට පස්සේ මෙතන මේ උඩ ඔයගලන්ට පේන විදිහ pencil icon එකක් තියෙනවා. මේක ටච් කරලා පස්සේ ඔයගලන්ට මේ edit profile එකට එනවා. මෙතන ඔයගලන්ට camera icon එක click කරලා ඔයගලන්ගේ ඕනෙම photo එකක් select කරගන්න පුළුවන්. photo එක select කරලා මේ පහළ තියෙන name එකත් ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ සතියක් යනකම් ඔයගලන්ට ආයි නම වෙනස් කරන්න බෑ. සතියකට පාරක් තමයි නම වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි profit card වලට නම වැටෙන විදිහට ඒ වගේම තමන්ගේ photo එක වැටෙන විදිහට හදාගන්නේ. ඔයගොල්ලෝ profit tag ගත්තට පස්සේ profit card එකට ඔයගොල්ලන්ගේ photo එක වැටෙනවා. දැන් අපි බලමු payment method එකක් add කරගන්නේ කොහොමද කියලා. verification එකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ home එකට ඇවිල්ලා මේ උඩ තියෙන ඉරි කැලේ තුන touch කරන්න. මේක touch කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන උඩ දකුණු පැත්තේ settings icon එකක් තියෙනවා. මේක touch කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක පහළ තියෙනවා payment currency කියලා එකක්. මේ මෙතන ඔයගොල්ලන්ගේ LKR කියලා වැටලා තියෙන්න ඕනේ. වෙන මොකක් හරි වැටලා තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක LKR කියලා මාරු කරගන්න. මොකද ඔයගොල්ලෝ රුපියල් වලින් ගෙවනවා නම් මෙතන LKR තියෙන්න ඕනේ. ඊට පහලින් තියෙන payment method කියන එක ඊට පස්සේ touch කරන්න. ඊට පස්සේ මේකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් P2P payment method කියලා. එතන not added කියලා තියෙන්නේ. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පහළ තියෙනවා add new payment method කියලා. මේකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන මේ search කරන තැනින් bank transfer කියලා type කරන්න. මේක අනිවාර්යෙන් bank transfer කියලා type කරලා ඔය උඩින් මෙන එක ගන්න.
ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ නම මෙතන වැටලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ බැංක් ඩීටේල්ස් මෙතන දාන්න ඕනේ. ඔයගොල්ලන්ගේ බැංක් එකේ account number එක සහ බැංක් name එක තමයි මෙතන දාන්න ඕනේ. හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අනිවාර්යයෙන්ම account එක හදපු කෙනාගේ නමින් තියෙන බැංක් account එකක්ම මේක වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම account එක හදපු කෙනාගේ, ඒ කියන්නේ verification එක කරපු කෙනාගේ නමින්ම තියෙන බැංක් account එකක් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයගොල්ලන්ට P2P payment කරන්න බෑ. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ account number එක type කරලා බැංක් name එක type කරන්න. මෙතන පහල ඕගලන්ට තියෙන අනික් ඒවා නම් අවශ්‍ය නැහැ. ඒවා ඔප්ෂනල් කියලා තියෙන්නේ. ඒ ටික අවශ්‍ය නැහැ. ඊට පස්සේ කන්ෆර්ම් දෙන්න. කන්ෆර්ම් දුන්නාට පස්සේ ඕගලන්ට මෙන්න මේ විදිහට ඕගලන්ගේ පාස් කී එක සෙටප් කරන්න එයි. මෙතෙන්දී ඕගලන්ගේ මෙතන පාස් කී එක enable කරගන්න ඕනේ. මෙතන enable කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ ඕගලන්ගේ පාස් කී එක ඇඩ් කරන්න තියෙනවා. මෙතන add pass key යන්න. මේකට ගියාට පස්සේ ඕගලන්ගේ ඊමේල් එකට වෙරිෆිකේෂන් එකක් එනවා. අන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතන ටයිප් කරන්න. ටයිප් කරලා පස්සේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ Face ID තියෙනවා නම් Face ID එහෙම නැත්නම් fingerprint තියෙනවා නම් fingerprint එක ඇඩ් වෙයි. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පෙන්නයි pass key එක ඇඩ් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙ ඔයගොල්ලෝ මෙතනින් back වෙන්න. back වෙලා confirm කරන්න. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ගේ payment method එකත් හරියටම ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන ඇතුළට ගිහිල්ලත් මේක හරියටම ඇඩ් වෙලාද කියලා check කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපි dollars buy කරන්නේ කියලා. ඔයාලා දැන් Binance එකේ home එකට එන්න ඕනේ. මෙතන ඔයගොල්ලන්ට P2P කියලා නැත්තම් මේ more කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන පහළ more service කියලා තියෙනවා. ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන උඩින් search කරගන්න පුළුවන් P2P කියලා. ඔයගොල්ලෝ P2P කියලා ගාවා මෙන්න මේ වෙයි මේක touch කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ page එකක් open වෙයි. මේකේ ඔයගොල්ලෝ buy කියන එක තමයි උඩ තියෙන්න ඕනේ. මෙතන buy sell කියලා තියෙනවා. මෙතන buy කියන එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන payment කියලා තියෙනවානේ. මෙන්න මේ payment කියන එක touch කරන්න. ඊට පස්සේ මෙන්න මේ bank transfer කියන එක select කරලා confirm දෙන්න. ඔයගොල්ලන් මෙතන all කියන එකේ තියෙන්නේ ඒක අනිවාර්යෙන් bank transfer කියන එක select කරලා confirm දෙන්න. දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නේ bank transfer වලට අදාළ ඒවා විතරයි. උඩ මේ amount කියන එක touch කරාට පස්සේ ඔයගොල්ලෝ buy කරන්න බලාපොරොත්තු වෙන ගාන මෙතන type කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ ඒ ගානට අදාළ transaction ටික විතරයි. මෙතන ඔයගොල්ලන්ට මේ උඩම කෙනෙක්ගෙන් buy කරන එක තමයි වාසි. පහළට යන්න යන්න ගණන් වැඩි වෙනවා. ඒක නිසා උඩම කෙනෙක්ගෙන් buy කරන්න තව බලන්න දේවල් ටිකකුත් තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මෙතන buy කරන වෙලාවට හොඳට බලන්න ඕනේ මේ උඩ තියනවද කියලා කහපාට මේ වගේ කොටු වෙච්ච එක. මේ විදිහට කොටු වෙලා තියෙනවා නම් ඒක ප්‍රොමෝෂන් ඇඩ් එකක්. ඒ ඇඩ් වල තියෙන රේට් එක ටිකක් වැඩි. ඒක නිසා ඒ ඇඩ් එකක තියෙන එකක් ගන්නවට වඩා හොඳයි මෙතන පහලින් ඊළඟට ඉන්න හොඳම කෙනෙක්ව තෝරගන්න එක. මේ හොඳම කෙනෙක්ව තෝරගන්නකොට අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේගොල්ලන්ගේ වැටලා තියෙනවා මේගොල්ලෝ කොච්චරනම් ට්‍රේඩ් කරලා තියෙනවද කියලා. ඒ වගේම මේ 100ට ගානකින් දාලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ට්‍රේඩ් කොච්චර සාර්ථකයිද කියලා. ඒ කියන්නේ මෙයාලා එක ගනුදෙනුවක් කරාට පස්සේ ඒක හරියට මේගොල්ලෝ කළාද කියලා සම්භාවිතාවක් තමයි මෙතන 100ට ගානක් දාලා තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ඩොලර්ස් කෙනෙක්ගෙන් buy කරද්දී ඒ වගේම sell කරද්දී මෙතන 100ට ගාන 197න් එහාට 197න් එහාට හොඳට තියෙන කෙනෙක්ව තෝරගන්න. ඒ වගේම ට්‍රේඩ් සාමාන්‍යයෙන් 500ට වඩා තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක්ව තෝරගන්න එක තමයි ගොඩක්ම හොඳ. මොකද අපි මේ අපේ සල්ලි දැම්මට පස්සේ ඒගොල්ලෝ සල්ලි එව්වේ නැත්තම් එහෙම. ඒක නිසා මෙතන අනිවාර්යෙන් ට්‍රේඩ් ගාන වැඩියෙන් තියෙන 100ට ගානත් වැඩියෙන් තියෙන කෙනෙක් ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්න. මේක පහළට ගිහලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පොඩ්ඩක් රේට් එක වෙනස් වුණත් ඒ වගේ කෙනෙක්ගෙන් ගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕනේ ඔයගොල්ලෝ buy කරන්නේ කොච්චරද කියලා. ඔයගොල්ලෝ මෙතන පහළ පේනවා ඇති ලිමිට් කියලා තියෙනවා. සමහරු රුපියල් 30000 ඉඳන් 36000 වගේ වෙනකම්. සමහරු ලක්ෂේ ඉඳන් ලක්ෂ 5 වෙනකම්. මේ වගේ ඔයගොල්ලන්ට මෙතන ලිමිට් එකක් බලා ගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම buy කරනකොට මෙතන උඩ amount එක type කරලා ඔයගොල්ලන්ට කැමති ගාන ගන්නවා නම් ඔයගොල්ලෝ ඒ ගන්න බලාපොරොත්තු වෙන ගානට අදාළ ටික තමයි මෙතන පෙන්වන්නේ. ඒතකොට ඔයගොල්ලන්ට ගොඩක් ලේසි select කරගන්න. අනිවාර්යයෙන්ම මේ limit එකට අඩු නම් ඔයගොල්ලන්ට buy කරන්න බෑ. ඒ වගේම මේ limit එකෙන් එහා ගානක් buy කරන්නත් බෑ. ඒක නිසා ඔයගොල්ලන්ට මේ limit එකට අදාළ ගානක් විතරයි ගන්න පුළුවන්. මේ limit ඇතුළත ගානක් ඔයගොල්ලන්ට buy කරන්න පුළුවන්. ඒ වගේම මෙතන පහලින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේගොල්ලන්ගේ වැටිලා තියෙනවා. ඒගොල්ලෝ ගාව තව කොච්චරක් නම් ඩොලර් available ද කියලා. මේකිනුත් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මෙයා ගාව තව කොච්චරක් ඩොලර්ස් තියෙනවද අපි ගන්න ගාන මෙයාට දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ ඔක්කොම බලලා හොඳ කෙනෙක් සිලෙක්ට් කරගෙන ඔයගොල්ලෝ මේ buy කියන එක ටච් කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ page එකක් open වෙනවා. මේකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් එයා විස්තරයක් දාලා තියෙනවා. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන දේවල් ටික කොයිම වෙලාවකවත් ඔයගොල්ලෝ මේකේ verified වෙච්ච කෙනාගෙන් නැතුව වෙන කෙනෙක්ගේ බැංක් එකකින් සල්ලි transfer කරන්න එපා. අනිවාර්යෙන් verify වෙච්ච කෙනාගේම account එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බැංක් එකකින් transfer එකක් දාද්දී අපි referral එකක් දානවනේ. ඒ referral එකට කිසිම crypto වචනයක් දාන්න එපා.
එහෙම දැම්මොත් එහෙම ඒගොල්ලෝ සල්ලි රිලීස් කරන්නේ නැහැ. ඒ වුණොත් එහෙම ඔයගොල්ලන්ගේ සල්ලි නැති වෙනවා. ඒ දේ අනිවාර්යෙන් මතක තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙන ගාන ටයිප් කරන්න. ඒ වගේම මෙතන ඔයගොල්ලන්ට පහළ බලා ගන්න පුළුවන් ඔයාට ඩොලර් කීයක් එනවද කියලා මේ රුපියල් ගානට. ඒකත් බලාගෙන ඊට පස්සේ ප්ලේස් ඕඩර් දෙන්න. දුන්නට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ පේජ් එකක් එයි. මෙතනදී ඔයගොල්ලන්ට මේ වෙරිෆයි now කියලා සමහර ලාවට එනවා. ඉතින් මේක ඔයගොල්ලෝ වෙරිෆයි කරගන්න ඕනේ. මේක ටච් කළාට පස්සේ එයාගේ chat එක ඔයගොල්ලන්ට ඕපන් වෙනවා. මෙතනදී ඔයගොල්ලෝ එයාට මොකක් හරි මැසේජ් එකක් දාන්න, හායි කියලා හරි හෙලෝ කියලා හරි මොකක් හරි මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ එයා වෙරිෆිකේෂන් වලට අදාළ දේවල් ඉල්ලයි. සමහර ලාවට ඒගොල්ලෝ ID නම්බර ඉල්ලනවා, නම ඉල්ලනවා, ඒ වගේම ඔයගොල්ලන්ගේ ෆෝන් නම්බර එකක් ඉල්ලනවා. මේ වගේ දේවල් ඉල්ලයි. ඒ වගේ ඉල්ලන දේ දුන්නට පස්සේ ඒගොල්ලෝ එහෙන් වෙරිෆයි කරනවා. වෙරිෆයි කළාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන එයාගේ බැංක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට වෙරිෆිකේෂන් නැතුව මෙතන බෑන්ක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. ඒතකොට ඔයගලන්ට ඒ account එකට බැංක් ට්‍රාන්ස්ෆර් එක දාන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔයගලන්ට page එකක් open වෙයි නැත්නම් එයා chat එකට දායි. මෙතනදී ඔයගලන්ට බැංක් ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මෙතනින් හරියටම account එකේ number, account එක මොකද්ද, branch එක මොකද්ද මේ දේවල් බලලා ඔයගලන්ගේ account එකෙන් සල්ලි transfer කරන්න. මෙතනදී මේගොල්ලෝ transfer කරන්න ඕනේ ගාණක් දාලා තියෙනවා. ඔයගලන්ට මේ දකුණු පැත්තේ copy button එකක් තියෙනවනේ. අන්න එකෙන් copy කරගන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඒ ස්ලිප් එකේ ස්ක්‍රීන්ෂොට් එක chat එක හරහා එයාට යවන්න ඕනේ. මේක යවුවට පස්සේ තමයි එයා ඩොලර්ස් ටික අපිට රිලීස් කරන්නේ. ට්‍රාන්ස්ෆර් එක කරලා ඉවර වෙලා ඔයා ස්ලිප් එකත් එයාට chat එක හරහා යවලා මේ notify seller කියන එක ඔයගොල්ලෝ ටච් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ගේ පැත්තේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ එයාගේ පැත්තේ වැඩ ටික තමයි වෙන්න තියෙන්නේ. එයා ඒක චෙක් කරලා බලලා බැංක් account එකක් චෙක් කරලා බලලා ඔයගොල්ලන්ට ඩොලර්ස් ටික රිලීස් කරයි. බැරි වෙලාවත් ඔයගොල්ලන්ට මෙතන ඩොලර්ස් ටික ආවේ නැත්නම් මේ පහළ තියෙනවනේ දකුණු පැත්තේ help කියන එක. මෙන්න මේක ටච් කරලා ඔයගොල්ලන්ට Binance එක සම්බන්ධ කරගෙන එයා සල්ලි උවේ නැති එක ගැන කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්. මේක සල්ලි ආවේ නැත්නම් විතරයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. එයා එහෙන් සල්ලි රිලීස් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ඩොලර්ස් ටික account එකට ඩිපොසිට් වුණා කියලා මැසේජ් එකක් එයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් එයාට මෙතන පොසිටිව් ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. මේ උඩ දකුණු පැත්තේ තියෙන කතිරේ ටච් කරාට පස්සේ මේක ක්ලෝස් වෙනවා. හරි. දැන් මේ වැඩ ටික ඉවරයි. දැන් අපි බලමු අපේ සල්ලි කොහෙටද අපේ මොන වොලට් එකටද ආවේ කියලා. මේ කතිරේ ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක බෑක් වෙන්න පුළුවන්. බෑක් වෙලා ඔයගොල්ලෝ මේ පහළ දකුණු පැත්තේ තියෙන ඇසෙට් කියන එකට එන්න. ඒකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මේ උඩ ෆන්ඩින් වොලට් එකට සල්ලි ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ෆියුචර් රේට් කරනවා නම් මෙතනින් ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ඩොලර්ස් සෙල් කරන්නේ කියලා. මෙතනදී ඔයාලා මුලින්ම ඔයාලගේ සල්ලි ෆන්ඩින් account එකට transfer කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ spot trading or future trading කරලා තියෙනවා නම් වෙන තැනක තියෙනවා නම් ඒ සල්ලි ෆන්ඩින් එකට transfer කරන්න ඕනේ. මේකට ඔයගොල්ලන්ගේ asset වල තියෙන ෆන්ඩින් කියන එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මෙහෙම page එකක් open වෙයි. මේකේ මේ transfer කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන උඩ from සහ to කියලා තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතනදී from එකේ තියෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ සල්ලි තියෙන wallet එක. මෙතන ටච් කරලා සල්ලි තියෙන wallet එක select කරගන්නත් පුළුවන්. ඊට පස්සේ to එකට තියෙන්න ඕනේ funding account එක. මෙතනදී to එකේ funding account එක තියලා ඔයගොල්ලෝ ගන්න ගාන මෙතන පහළ type කරන්න. මෙතන type කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ max කියන එක ටච් කරාට පස්සේ ඔයාලගේ account එකේ තියෙන සල්ලි ඔක්කොම මෙතනදී add වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ confirm දෙන්න ඕනේ. මේක දුන්නට පස්සේ ඕගොල්ලන්ගේ සල්ලි ඔක්කොම funding account එකට ඕගොල්ලෝ එහෙම නැත්නම් අදාළ enter කරපු ගාන funding account එකට transfer වෙනවා. දැන් අපි මේ ගත්ත ඩොලර්ස් ටික sell කරලා රුපියල් කරගමු. මේකට ඔයගොල්ලෝ home එකට යන්න ඕනේ. මේ පහළ තියෙන home කියන එකට ගිහිල්ලා මෙතනදී ඔයගොල්ලෝ P2P select කරන්න. සිලෙක්ට් කළාට පස්සේ ඔයගොල්ලන්ගේ මේ page එකට එනවා. මෙතෙන්දී ඔයගොල්ලෝ මේ buy කියන එක sell කියන එකට මාරු කරගන්න. මාරු කරගෙන payment කියන එක ටච් කරලා මෙතෙන්දී ඔයගොල්ලෝ bank transfer කියන එක select කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනදී bank transfer වලට අදාළ ටික විතරයි පෙන්වන්නේ. එතකොට මෙතන ඔයගොල්ලන්ට මේ උඩම කහපාට කොටුවක් තියෙනවානේ. මේක මේ ad එකක්. ඒකෙන් ගත්තොත් අපිට පාඩු වෙනවා. ඊට පහළ උඩම තියෙන එකක් ගන්න එක තමයි අපිට වාසි. මෙතනදී අර මම කලින් කියපු ටික ඔක්කොම අනිවාර්යෙන් බලන්න ඕනේ. මේගොල්ලෝ කොච්චර ට්‍රේඩ් කරලා තියෙනවද? මේගොල්ලන්ගේ percentage එක කොච්චරක්ද? මේ දේවල් ඔක්කොම බලලා මෙතන percentage එකත් හොඳට තියෙන කලින් ගොඩක් ට්‍රේඩ් කරපු කෙනෙක් අරගෙන මේ sell කියන එක ටච් කරන්න. ටච් කරලා පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට මේක ඕපන් වෙනවා. මෙතෙන්දී ඔයගොල්ලෝ විකුණන ගාන ඔයගලන්ට මෙතන ටයිප් කරන්න පුළුවන්. ඊට කලින් මේ පහළ bank transfer කියලා account number එකක් වෙලා තියෙනවානේ. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා පස්සේ ඔයගොල්ලෝ ඇඩ් කරපු bank account බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගලන්ට බලන්න පුළුවන් active account එකක් select කරගන්න. ඔයාලට මේ seller ගැන මොන හරි තව දේවල් දැනගන්න ඕන නම්
මේ පහළ තියෙන එයාගේ ප්‍රොෆයිල් එකේ නේම් එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ එයාගේ ප්‍රොෆයිල් එකට අපිට යන්න පුළුවන්. ගිහිල්ලා එයාගේ සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. මෙතන පහළ ඔයගලන්ට පේනවා ඇති එයා කොච්චර ට්‍රේඩ් කරලා තියනවද, කොච්චර ඩොලර්ස් බයි කරලා තියනවද, කොච්චර සෙල් කරලා තියනවද, මේ වගේ ගොඩක් විස්තර ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ට්‍රේඩ් කරපු ගානත් එක්ක මෙයාගේ පර්සන්ටේජ් එකයි ඔක්කොම බලාගෙන ඔයාලට එතනින් තීරණයක් ගන්න පුළුවන් මෙයාට මේක සෙල් කරනවද නැද්ද කියලා. දැන් ඔයාලා මේ උඩ ටයිප් කරන්න තියෙන තැන මෙතන amount එක ටයිප් කරන්නත් පුළුවන් ඔයගලන්ට. නැත්නම් මේ wallet එකේ තියෙන funding wallet එකේ තියෙන ඔක්කොම සල්ලි ඔයගොල්ලෝ විකුණනවා නම් මේ all කියන එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ funding account එකේ තියෙන ඔක්කොම සල්ලි ටික මෙතනට ඇඩ් වෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ transfer කරන ගාන විතරක් ඔයගොල්ලෝ රුපියල් කරන ගාන විතරක් මෙතන ටයිප් කරන්න පුළුවන්. ඔයාලා මෙතන ඩොලර්ස් කරන්න බලාපොරොත්තු වෙන ගාන ටයිප් කරාට පස්සේ ඒකට අදාළව ඔයාගේ account එකට රුපියල් කීයක් එනවද කියලා මෙතන පහළ receive කියලා වැටිලා තියෙනවා. ඒ ගානත් බලලා place order දෙන්න. මෙතන place order දුන්නාට පස්සේ මෙන්න මේ page එකට එනවා. මෙතෙන්දී ඔයගලන්ට මුකුම කරන්න දෙයක් නැහැ. ඔයාලට මේ chat එකට ගිහිල්ලා ඕනනම් එයා online ඉන්නවද කියලා බලා ගන්න. hi කියලා message එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ එයා slip එක එවනකන් ඉන්න. එයා මෙතනට ඔයගලන්ට slip එක එවයි. slip එක එවන්න නැතුව රිලීස් කරන්න කිව්වොත් මේ රිලීස් කරන්න නැතුව slip එක එවනකන් බලාගෙන ඉන්න. ඒ වගේම ඔයා account එකට සල්ලි වැටුණාද කියලා අනිවාර්යයෙන්ම මෙතනදී බලන්න ඕනේ. ඔයා මෙහෙම ටිකක් වෙලා ඉන්නකොට එයා සල්ලි දායි. ඒ වගේම ඔයාලට උඩ පේනවා ඇති කවුන්ට් එකක් යනවා. මේ ටයිම් එක ඉවරනකොට එයා ඔයාට සල්ලි දාලා මෙතනදී පේමන්ට් එක රිසීව් වුණා කියලා ඔයාට වෙරිෆයි කරන්න මේ පහළ තියෙන අයිකන් එක එනේබල් වෙයි. මෙතනදී ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ BOC වගේ account එකක් පාවිච්චි කරනවා නම් රෑ 9:00 කලින් මේ ට්‍රාන්ස්ෆර් එක කරන්න. මොකද 9:00 පස්සේ ඔන්ලයින් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක නිසා BOC පාවිච්චි කරනවා නම් රෑ 9:00 කලින් පාවිච්චි කරන්න. නැත්නම් HMB වගේ වෙනනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා අපේ account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කළාට පස්සේ මෙන්න මේ විදිහේ page එකක් අපිට open වෙනවා. මෙතෙන්දී ඔයගොල්ලෝ මේ payment received කියන එක දෙන්න එපා account එක බලන්න නැතුව. අනිවාර්යෙන් account එක බලන්න. account එකට සල්ලි ආවොත් විතරක් මේ payment received කියන එක දෙන්න. සල්ලි ආවේ නැත්නම් මේ ප්‍රශ්නාන්තයක් තියෙන එකෙන් help එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට action එකක් ගන්න පුළුවන්. ටිකක් වෙලා බලන්න. සමහර බැංකු වල ටිකක් පරක්කු වෙනවා. ඒක බලලා payment එක අනිවාර්යෙන් ඔයාගේ account එකට සල්ලි වැටුනහම තමයි මේක receive දෙන්න ඕනේ. ඒ වගේම මෙතෙන්දී ඒගොල්ලෝ slip එකකට දානවා. දැන් ඔයාලට පේනවා ඉතින් මගේ account එකට සල්ලි ආවා කියලා නේද message එකක් ආවා. ඒක නිසා මම මෙතෙන්දී payment received දෙනවා. ඒක දුන්නාට පස්සේ මෙතන දෙවෙනියට තියෙනවා I have verified that the payment කියලා අපේ amount එක මේක ඔයගොල්ලෝ ටච් කරන්න. ටච් කරලා පස්සේ confirm release කියන එක දෙන්න. මේක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ pass key එක ඉල්ලයි මෙතනදී. ඔයගොල්ලන්ගේ pass key එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ගේ සල්ලි එයාට රිලීස් වෙනවා. ඔයාගාව තියෙච්ච ඩොලර්ස් ටික එයාට යනවා. රුපියල් ඔයාගේ account එකට වැටලා තියෙන්නේ. එතකොට මෙතනින් එහාට ඔයගොල්ලන්ගේ ගනුදෙනුව ඉවරයි. ඔයාට ඕන නම් මෙයාට positive feedback එකක් දෙන්න පුළුවන්. එවන් නැත්නම් මේ උඩ තියෙන කතිර ටච් කරලා මේක අයින් කරලා දාන්නත් පුළුවන්. දැන් අපි හරියටම අපේ ඩොලර්ස් ටික සෙල් කරලා ඉවරයි. ඉතින් ওই දේවල් ටික තමයි මේකේ අපිට කතා කරන් තින්නේ. පේනවනේ ඔයගලන්ට කොච්චරනම් ලේසිද කියලා Binance account එකක් හදන එක. මේක හදලා මේක පාවිච්චි කරද්දී ඔයගලන්ට තේරෙයි කොච්චරනම් ලේසිද කියලා මේක පාවිච්චි කරන්න. ඒ වගේම අපිට ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරනවට අමතරව අර මං කිව්වා වගේ ඩොලර්ස් බයි කරලා ඩොලර්ස් වැඩිනවා විකුණලා මේ වගේ ඔයගලන්ට සල්ලි හොයන්න පුළුවන්. ඒක නිසා මං හිතනවා මේක ඔයගලන්ට ගොඩක් වටින දෙයක් වෙයි කියලා. ඉතින් මේක ගැන නොදන්න ඔයගලලා යාළුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මම ඉස්සරහට මේ වගේ තව ගොඩක් වැදගත් වීඩියෝ දානවා. මගේ channel එකත් එක්කම දිගටම ඉන්න. මගේ channel එකේ මොනවා හරි තව අප්ඩේට් කරන්න දේවල් මොනවා හරි තියෙනවා නම් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට රිප්ලයි කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝකින් ඉක්මනටම හම්බ වෙමු. සුබ දවසක්.